අයියේ. ඇයි යව්වෙන්නේ? හැයිය තිබුණා. මතකද කලින් දවසකුත් මම අරන් ගියා. මතකද දන්නේ? ඔව් මතකයි. එකපාරට වට හදන්න පුළුවන් බැරි වුණා. ඒක තමයි. ඉතින් යව්වෙන්නේ මොකද මේ? කොහොමද මේ පහත් තිබුණේ යන්න ඕනේ කියන්නේ. එහෙමද? දවසට කීයක් ගේනවද සාමාන්‍යයෙන්? අද නම් ගෙනාවේ 10ක් විතර 5යි තාම ගියේ. එහෙමද? ඔව්. මේ කොහොමද මේ දවස්වල බිස්නස් හොඳයිද? මේ සයියා පෞගේ සත්‍යයක් හොඳයි මේ සතියේ නෑ. එහෙමද? ඔව් පොඩ්ඩක් ගෙනාවත් තිබුණේ නැහැ එන්න ගොඩක් කළා ආවින්නේ. ඉතින් මේ අවුවේ ඉන්න හොඳ නෑනේ ඉතින් එහෙම. මොකද අය කුඩියක්වත් ගේන්නේ නැත්තේ සාමාන්‍යයෙන්. කුඩේට කුඩේ කියලා යන්න නම් අමාරුයි අපිට පාර දැනෙන්නේ. එහෙම කුඩයක් ගේන්නේ නැහැ. එහෙමද? ඔව් කුඩේ හෙල ගත්තම් පාර දැනෙන්නේ නැහැ. පාර දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ හෙවණින්ද දැනෙන්නේ නැහැ. එහෙම කියන්නේ අර ඔක්කොම වාහන සද්දක් පොඩ්ඩක් වැහිලා වගේ නේ හෙන්නේ. එන්න දිශාව තේරෙන්නේ නැහැ. ඉතින් දැන් මේ අවුවේ ඉන්නකොට ඉතින් හරි අමාරු නේද? ඔව්. ඒකනේ වතුර බෝතලයක්වත් තියෙනවද? නෑ මම අර කඩේට ගිහලා බොනවා වතුර සෙන්සයිට යනවා මම කඩේ අතන පඩිපෙළයට. ලොරි කඩේ. ඔව්. එතනට යනවා ගිහලා වතුර ගිහලා. ගෙවල් කොහෙද තියෙනවා කිව්වේ? ගාල්ලේ. ගාල්ලේ නේ? පොඩි කට්ටිය? ඒ එක්කෙනා ඉන්නේ යාට අවුරුදු 11යි. එයාත් එහෙම ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යනවද? ඔව්. මොනවද අපෙන් කරන්න ඕනේ ඉතින්? උදව් මොනවද? නෑ ඉතින් බොහොම ස්තුතියි ඔයගොල්ලෝ වචන කර කතා කරන්න ගල්ල පොද යන්නේ. ඕ. මම එකපාර දවසකුත් හම්බෙලා ගියා ඇවිල්ලා අයියව. මේ මොනවද ඉතින් වෙන්න ඕනේ කියලා කියන්නකො පුළුවන් දෙයක් අපි පැත්තෙන් කරලා දෙන්නම් ඉතින් එහෙම. මොනවාරි දෙයක් අවශ්‍ය නම් ඒ විදියට. මොනවද වෙන්න ඕනේ ඉතින්? එහෙම. මේව අවුෙන්න හොඳ නැහැ ඉතින් හැමදාම ඉතින් ඒකයි වැඩි අනිත් එක. ඔව් ඉතින්. ඒකනේ. මම අර ඉන්ටර්විව් එකකට ගියා ජොබ් එකකට. කොහෙද? ඉන්ටර්විව් දෙකක් ගියා එකක් සම්පත් බැංකුවේ අනිත් එක මේ අර ග්‍රාන්ට් බැංක් කියලා අර ඇඩ්වර්ටයිසින් කම්පැනි. ඔව් සම්පත් බැංකුවේ මොනවාද? ඒක කෝල් සෙන්ටර් තව ඉන්ටර්විව් එකක් තියෙනවා. මගේ මේ කම්පියුටර් පොඩ්ඩක් ලක්වන ඒක හදා ගන්නකම් මේ මම මේ කෝල් සෙන්ටර් පුළුවන් දෙන්න ප්‍රශ්නයක් නැහැ. මම IT කරලා තියෙනවා. කරලා තියෙනවද? ඔව්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඔව් අර දැන් එක්කෙනෙක් මාකට් එකට අරන් එන්න කියලා කම්පියුටර් හදන්න. මම හිත ගිහින් දෙන්න. දැන් නැවතිලා ඉන්නේ කොහෙද? කොම්පැනි එකේ. කොම්පැනි එකේ. ඒ කියන්නේ ගෙදර යන්නේ කවදද? සතියකට සැරයක් හරි සතිය දෙකකට සැරයක් බිස්නස් වෙන හැටි දැන්. එතකොට මේ වයිෆ් කොහමද එතකොට? වයිෆ් කොහෙද? එයා ගාල්ලේ ඉන්නේ. ගාමයා කීයද? වයස කීයද දැන්? පොඩි එක්කෙනා. අවුරුදු දෙකක් ගියවද 30ක් තිබුණා. 30ද පාස්ද? 130යි ගත්තේ. ඒවත්. ගාල්ලේ කොහෙද? මාගාල්ල. කොහෙද? මාගාල්ල. මොනවාද ඉතින් අපේ වෙන්න ඕන දෙයක් තියෙනවනම් කියන්නකෝ. ගව්වා. මම ආයිත් අම්මුණක් කියන්නම්ද දැන් ඇති විශේෂ නෑ ඉතින්. පොඩි එක්කෙනාට ඉගෙන ගන්න මොනාරි එහෙම උදව්වක් ඕනේද? මම කොහොමද ඉතින් කරනවා යාත්. මේ උදව්වක් ඕන නම් මොනාරි කියන්නේ ෆෝන් නම්බර් එකක් තියෙනවද මොනාරි? ඔව් මගේ තියෙනවා. කියන්නකෝ. 071යි 30යි 99යි 524. 524. නම් මොකද්ද? චන්දන. චන්දනනේ. හරි. මං එහෙනම් බලන්නම් අපේ මොනාරි කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් මම මේ ඒකේ කරලා දෙන්නම්. මොනාරි දෙයක් තිබ්බොත් කියන්න කතා කරලා මොනාරි මම සාමාන්‍ය අනේන වෙලාව දැක්කොත් මං නවත්තනවා. එහෙම නවත්තලා තිබ්බොත් කතා කරන්න අවුෙන්න එපා. ඒකයි මම මේ කියන්න දේ අවුෙන්නේ නැතුව පොඩ්ඩක් පුළුවන් නම් කොයින් හරි හෙවණක ඉන්න කියලා. අර යා පැත්තේ හෙවණේම තියෙනවා. ඔව් මේක අර ඉස්සරහනේ. ඔව් මේක මේ පැත්ත පාරට මේ පැත්ත ඉස්සරහා ඉතින්. ඔව් ඒතරන වාහන ගහන වෙලාවකට එතකොටදී මාව පේන්නේ නැහැ. අතනටනේ. මෙතනත් එහෙම හරියකට ඉතින් පේන්නේ නැහැ ඉතින් එහෙම ලොකුවට. නමුත් අර මෙතන කට්ටිය නවත්තලා එහෙම ගන්නවා සමහරවිට. ගන්නවද? ඔව්. ඒකයි මංගේ පොඩ්ඩක් පුළුවන් නම් ඉතින්. ඔව් ඒක ඇත්ත අම්මෝ අමාරුයි මේ අවුවන. අවුව අමාරුයිනේ ඒකනේ. මේම අනික ගොඩක් දව ඉන්නේ හොඳ නැහැ. එහෙම මේ කාලය තිස්සේ එක දිගට අවුවට මේ වෙන්න ඕන. මම ආයෙ වෙලාවක එනකොට හැදිබ්බොත් මේ අරන් එන කුඩයක් තියෙනවද? සාමාන්‍ය පාවිච්චි කරන්නේ. කුඩ නම් තියෙනවා මම අර ගේන්නේ නැත්නම් අර ප්‍රශ්නේ හින්දා. ඒකින්දනේ. පුළුවන් නම් පොඩ්ඩක් බලන්න ඉතින් එහෙම.
මේකක් කරලා එක්ක කැප් එකක් හරි දාගෙන එන්න එහෙමනම්. නැත්තම් අමාරුයිනේ. එහෙම නැත්තම් අත් දෙක වැහෙන්න ඇඳුමක් අතෙන් එන්න. අත් දෙකයි මේකයි වැහෙන්න කියලා. ඔව්. ඇඳුම් තියෙනවද එහෙම වගේ? තියෙනවා. ටිකට් තියෙනවා. එහෙම එකක් අතන් එන්න. එතකොට හොඳයිනේ. ඉතින් එහෙනම් මොනාරි උදව්වක් තිබ්බොත් කියන්න ඕනේ කතා කරලා. මම යන්නේ ලාක. මේ පාගාවත් ලොකුවට නැහැ. හරි හරි. මේක තියාගන්නකෝ. ඕම්මම. ඔව්. සර්වියට් කමක් නැහැ. සර්වියට් එක මේ ප්‍රශ්නේ නැහැ. ඒත් මම සර්වියට් දෙකක් ද කොයිද අරන් ගියානේ. ඔව්. ඔක තියාගන්නේ මොනේ. හරි. හරි එහෙනම් ගිහින් එන්න. හරි. හෙටත් ඉන්නවද? ඉන්නවා. හොඳයි. සෙන්සුරාදිට නැද්ද? ඒත් ඉන්නවා. ඒත් ඉන්නවද? ඒ කියන්නේ බිස්නස් තිබුණොත් ගෙදර යනවා නැත්නම් ඉන්නවා. හොඳයි හරි. එහෙනම් මොනවද තිබ්බොත් මේ කතා කරන්නම් එහෙම වුණොත් අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම්. එහෙනම් මේ පරිසරයෙන් අර ටික කරගෙන යන්න පුළුවන් තරම් මේ අවුවට මොකක් හරි මෙයා කරලා ඉන්න. හෙට එනවා නම් මතක ඇතුව හොඳේ? හොඳයි. හරි. එහෙනම් තෙරුවන් සරණයි එන්න.